ඉසිවරුන්දුටු මගේ බවගමන. පළවන පොත. අභිදජ මහාරට්ටගුරු අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මානාහිමියන් සමඟ මා පැවැත්වූ රූපවාහිනී සාකච්ඡා සහ උන්වහන්සේ විසින් ප්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ඇසුරිනි. පස්වන කොටස. ප්‍රශ්නය. ස්වාමීනි, සමහරුන්ට තමාගේ විවාහය පිළිබඳ කියවන 7 වෙනි පරිච්ඡේදය ගැන විමසුවහම කෙලින්ම විවාහ වන අයගේ නම හෝ පදිංචි ස්ථානය පිළිබඳ කියන්නේ නැහැ. ඉන්න දිශාව, ගෙදර තොරතුරු, මාර්ග සලකුණු නමත් කියන්නේ මෙයන්ගෙන්. ඍෂිවරුන්යි මේ ප්‍රශ්න කෙලින්ම නොකියන්නේ. නාහිමි. මේක හරි සංකීර්ණ ප්‍රශ්නයක් මහත්මයා. ඉන්දියාව කියන්නේ මහා විශාල රටක්. විවිධ ජාතිවල, කුලවල භාෂා කතා කරන පිරිසක් ඉන්න රටක්. කුලවාදයේ ඉන්දියාවේ තදින්ම තියෙනවා. සමහර විට ඍෂින් වහන්සේලා විවාහය වගේ දේවල් කෙලින්ම නොකිය ව්‍යංගෙන් කියලා තියෙන්නේ ආරක්ෂාව නිසා වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් එක උසස් කුලයක කෙනෙකුගේ විවාහය කර්මානුරූපීව සිද්ධ වෙන්න තියෙන්නේ ඊටාම පහත් කුලයක කෙනෙකු සමග නම් අනිවාර්යයෙන් මේ තැනැත්තා හෝ තැනැත්තිය සොයාගෙන ගිහිල්ලා ඒ පවුලේ ඇත්තෝ ඒ තැනැත්තා විනාශ කරනවා ඒ විවාහ අවස්ථාව නැති කිරීමට. එම අවස්ථාව වෙනස් කරන්න. එම නිසයි මේ විදිහට වාක්‍ය නාඩි කියන්නේ නැත්තේ. ඉස්සර අපේ රටේ රාජකුමාරවරු සැඩොල් කාන්තාවන් විවාහ කරගත් අවස්ථාවන් තියෙනවනේ. සාලිය කුමාරයාගේ කතාව වුණත් මේ පිළිබඳ උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. මට තවත් කරුණක් මුන්නහැට කියන්න තියෙනවා. සමහර අයගේ නාඩි වාක්‍යයේ කියවාගෙන යනකොට රටේ පාලකයා වෙන අතුරු අන්තරා සහ රටේ ඇතිවන අර්බුද පිළිබඳවත් සඳහන් වෙනවා. මේක විශේෂ අවස්ථාවක්. ඔබේ රටේ නායකයා මේ වසරේදී මිය යනවා. ඊට පස්සේ ඔබේ කාර්යය ඉටු වෙනවා කියලා සමහර නාඩි වාක්‍ය වලින් කියවෙනවා. මේවා අධ්‍යයනය කළොත් රටක ඉරණම පිළිබඳ පූර්ව දැනගැනීමක් ලබාගෙන රටට සෙතක් වන අයුරින් කටයුතු කිරීමේ අවස්ථාවක් තියෙනවා. සංස්කාරකගේ සටහන. මෙවැනි අවස්ථා දෙකක් මගේ විමර්ශනයේදී දැනගත හැකි විය. ඉසිවරන්දුට බවගමන දෙවෙනි පොත නම් වූ දෙවෙනි කෘතියෙහි මේ පිළිබඳව විස්තර ඇතුළත් වේ. ප්‍රශ්නය. ස්වාමීනි, අපි දීර්ඝ වශයෙන් කතා කළේ නාඩි වාක්‍ය ක්‍රම ඒවා ලියුණේ කොහොමද? අපි නාඩි වාක්‍ය ලබා ගන්න ක්‍රම ආදිය පිළිබඳවයි. දැන් ස්වාමීනි, මේ නාඩි වාක්‍ය අප දැනගත්තේ ඔබ වහන්සේ විසින් පොත සංග්‍රහවලට ලියන ලද ලිපි ලේඛන නිසයි. ස්වාමීනි, අවසරයි. නාඩි වාක්‍ය පිළිබඳ ඔබ වහන්සේගේ පෞද්ගලික අත්දැකීම් මොනවද? නාහිමි. හොඳයි. මෙහෙමයි සිද්ධ වුණේ. මට ඕන කරලා තිබුණ මගේ ජන්ම පත්‍රය කේන්ද්‍ර කොපිය නිවැරදිව සකස් කරගන්න. නාඩි වාක්‍යයේ මූලාශ්‍රයෙන් ඔවුන් මගේ ජන්ම පත්‍රය කේන්ද්‍රයේ නිවැරදිව ලබා දුන්නා. උපන්දින ආදී විස්තර සමූහයක් මේ දක්වා ඔවුන් විසින් මා ගැන කියා තිබූ අනාගත වාක්‍ය සියල්ල ඊටාම නිවැරදි. සත්‍යයි. ප්‍රශ්නය. නාඩි වාක්‍ය ඔබ වහන්සේ විසින්ම අත්දැකීමෙන් ලබාගත්තද ස්වාමීනි? නාහිමි. හොඳයි. මම මේ සියලු කතන්දරයේ විස්තර ඔබට කියන්නම්. මුලින්ම මම නාඩි වාක්‍ය ගැන වැඩි විස්තර මුකුත් දැනගෙන හිටියේ නැහැ. ඒ ගැන යම්තම් අහලා තිබුණා විතරයි. නමුත් මම ඒවා විශ්වාස කළේ නැහැ. වරක් 1951 දී කල්කටාවේ මලබාර් පළාතේ පදිංචි වෙලා ඉන්න මගේ බෞද්ධ නීතිඥයෙක් වන මංජන් රාමන්ලාල් මහත්මයාගේ ආරාධනාවක් පිට කල්කටාවට යන අතරතුර මදුරාසියේ මහා බෝධි සමාගමට අයත් මධ්‍යස්ථානයෙන් නතර වුණා. ඒ දවස්වල එම ආයතනයේ භාරකාරයා හැටියට සිටියේ පූජ්‍ය නීලවක්කේ සෝමානන්ද හාමුදුරුවෝ. අපි රාත්‍රී කාලේ එක දේවල් ගැන කතා කරමින් ඉන්නකොට මං ඇහුවා උන්වහන්සේ දන්න දක්ෂ ජෝතිර්වේදියෙක් එහෙම ඉන්නවද කියලා මගේ කේන්ද්‍රේ නිවැරදිව හදාගන්න පුළුවන්. උන්වහන්සේ මගෙන් ඇහුවා ඇයි එහෙම කෙනෙක් ගැන අහන්නේ කියලා. මං කිව්වා මම ටිකක් ජ්‍යොතිෂය ගැන දන්නවා. මගේ දැනීමේ හැටියට මගේ කේන්ද්‍රය මට පිළිගන්න අමාරුයි. මගේ කේන්ද්‍රේ හරිමදි. කේන්ද්‍රේ මොකක් හරි වරදක් තියෙනවා. ඒක මට නිවැරදි කරගන්න ඕනේ කියලා. එතකොට උන්වහන්සේ කිව්වා ඇයි ඔකට උච්චර කරදර වෙන්නේ? ශාස්ත්‍රකාරයන් පස්සේ යන්නේ. ඔබ වහන්සේ කෙලිම නාඩි වාක්‍ය කියන මධ්‍යස්ථානෙට ගියාම නිවැරදි කේන්ද්‍රය ගන්න පුළුවන් කියලා. මං ඇහුවා මොනවද නාඩි වාක්‍ය කියන්නේ කියලා. උන්වහන්සේ කිව්වා පුරාණයේ සිටි ඍෂිවරුන් විසින් ප්‍රකාශයට පත් කරලා තියෙන නියම සත්‍ය අනාගත වාක්‍ය සමූහයක් කියලා. මේ ඍෂිවරු ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ
ඉන්දියාවේ මීට අවුරුදු 5000කට 6000කට ඉස්සර කාලේ. සමහර විට ඔබ වහන්සේගේ නමත් ඒ අතර තියෙන්න පුළුවන්. ඔබ වහන්සේගේ කේන්දර පිටපතත් ලබා ගන්න පුළුවන් කියලා උන්වහන්සේ කිව්වා. ඒත් මං හිටියේ සැකෙන්. මං ඇහුවා කොහොමද කවදද යන්න පුළුවන් කියලා. උන්වහන්සේ කිව්වා හොඳයි හෙට උදේ හීල් දාණයෙන් පස්සේ අපි හමු වෙන්න යමු කියලා. අපි දෙන්න ගියා ඒ අය හමු වෙන්න. අපි ගියේ මදුරාසියේ රායිපෙටා රෝඩ් කියන පැත්තට. එම ස්ථානයේ බෝඩ් එකක් ගහලා තිබුණා කෞමාර නාඩි ජ්‍යොතිෂ්‍ය මධ්‍යස්ථාන. කෞමාර නාඩි ඇස්ට්‍රොලොජිකල් බියුරෝ කියලා. මේ ස්ථානයේ තිබුණේ මදුරාසියේ රායිපෙටා රෝඩ් පොලිසිය ළඟ. අපි ඒ ස්ථානයට ඇතුළු වුණා. ඒක විශාල ශාලාවක්. අපි දැක්ක මිනිස්සෙක් බිම එලාගත්ත පැදුරක් උඩ ඉඳගෙන තවත් මිනිස්සෙක් එක්ක කතා කර කර ඉන්නවා. මේ මිනිස්සයා බොහොම සරල සාමාන්‍ය දෙමළ මිනිස්සෙක්. හරියට නාඩාර් කෙනෙකු වගේ. මේ වගේ මිනිස්සෙකුට මේ වගේ ශේෂ්ඨ වැඩක් කරන්න පුළුවන්ද කියලා මට විශාල සැකයක් මතුවුණා. මං හිතුවා කමක් නෑ ගිහින් බලමු කියලා. අපි ඇතුළට ගියා. ඔහු දෙමළෙන් කතා කළා. ඒ තැනත්තට හොඳට දෙමළ කතා කරන්න පුළුවන්. නීලවක්කේ හාමුදුරුවෝ මා ගැන මුකුත්ම කිව්වේ නෑ. මේ හාමුදුරුවන්ට නිවැරදි කේන්දර කොපිය ලබා ගන්න ඕනේ කියලා විතරයි කිව්වේ. ඒ තැනත්තට ටිකක් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඔහු මගෙන් ඇහුවා කේන්දරයක් නැද්ද කියලා. මං කෝ මට කේන්දරයක් තියෙනවා ඒත් එක්ක මට සැකයි කියලා. ඔහු මට කිව්වා මට සහතික කරලා කියන්න බෑ. ඔබ වහන්සේගේ කේන්දර පිටපත මගේ ලිපි ලේඛන අතරේ තිබෙනවද කියලා. මට හම්බ වුණොත් දෙන්න පුළුවන්. ඔබ වහන්සේගේ කේන්දර පිටපතයි ජීවිත විස්තරයයි සියලුම දේ. ඒකට මං සෙවීමේ ගාස්තුව හැටියට රුපියල් 5ක් ගන්නවා. කේන්දර කොපිය ලැබුණත් නැතත් මේ සෙවීමේ ගාස්තුව ආපහු දෙන්නේ නැහැ කියලා. මං කිව්වා කමක් නැහැ. මම රුපියල් 5ක් දුන්නා. ඊට පස්සේ ඒ තැනත්තා මගේ දකුණු අතේ අල්ල පරීක්ෂා කරන්න පටන් ගත්තා. ප්‍රශ්නේ. ඒ ඔබ වහන්සේගේ පළමු අත්දැකීමද ස්වාමීනි? නාහිමි. ඔව්, ඒ මගේ පළවෙනි අත්දැකීම. ඒ වගේ අත්දැකීමක් මට මීට පෙර කිසි දිනක ලැබිලා නැහැ. ඒ තැනත්තා මගේ අල්ල පරීක්ෂා කරමින් ඉඳලා කිව්වා ඔබ වහන්සේගේ අතේ සරිත්තෝම්බර් සර්වමාල් රේඛාව තියෙනවා කියලා. ඊට පස්සේ ඔහු කාමරයට ගිහිල්ලා පරණ කුඩා තල්පත් මිටියක් ගෙනල්ලා පිටු පෙරලන්න පටන් ගත්තා. සරිත්තෝම්බර් සර්වමාල් රේඛාව හම්බ වෙනකල්